අද මම වීඩියෝ එකක් එක්ක ආවා ඔයගොල්ලන්ට මේ විශේෂයෙන්ම අද මම කතා කරන්න යන්නේ තිබුණා A level මේ සැරේ ලියන 2026 අගෝස්තු මාසේ එක්සෑම් එකට වාඩි වෙන ළමයින්ගේ 12 වසරේ අන්තිම වාර විභාගේ තමයි මේ පහුගිය සතිය වගේ තිබුණේ. ඒතර ඒක පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වලින් තමයි ඒ ටික පේපර්ස් හදලා පළාත් ක්‍රමයට තමයි විභාග පැවැත්වුනේ. දැන් අද මම මේ වීඩියෝ එක ගේන්න ප්‍රධාන හේතුවක් තමයි දැන් මගේ අතේ තියෙනවා මේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ සැරේ දීපු පේපර් එක තියෙනවා. එතකොට දැන් මේක ඇත්තටම 12 ශ්‍රේණිය අවසන් වාර පරීක්ෂණයක් විදිහට තමයි දීලා තියෙන්නේ. හරිද? ඒතර දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් ඕනම 2026 ලියන්න යන ළමයෙක් දන්නවා තව මාස 4ක් වගේ ඉතුරු වෙලා තියෙනවා. දැන් අද මාර්තු ඉවරයි. ඒතකොට අප්‍රේල් මැයි ජූනි ජූලි මාස 4 පාඩම් කරගන්න ඕන, වැඩ ටික කරගන්න ඕනේ, සිලබස් ඉවර කරගන්න ඕන. ඊට පස්සේ කෙලින්ම යනවා එක්සෑම් එකට. ඒතර දැන් පහුගිය දවස් ටිකේදීත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දාලා තිබුණා විභාග කල් දැමීමක් සිද්ධ වෙන්නේ නැහැ. පාසල් වල හරි කොහොම හරි අමතර කාලයක් වෙන් කරලා හරි මොනවා හරි කරලා සිලබස් ටික කවර් කරලා ළමයින්ට විභාගේ පවත්වන්න කියලා අගෝස්තු මාසෙදී. කියන්නේ කිසිදු විභාගයක් කල් දාන්නේ නැහැ කියන කතන්දරේනේ. දැන් ඊළඟට අපි දන්නවා A level විභාගයට යනකොට සාමාන්‍යයෙන් A level විභාගේ දැන් මේ කට උඩ විභාගේ තියාගෙන තමයි මේ සතියකට විතර කලින් පළාත් පේපර් එක දුන්නේ ළමයින්ට. දුන්නේත් හැබැයි 12 අන්තිම වාරයක 13 1 13 2 13 සාමාන්‍යයෙන් දෙවනි ටර්ම් එකේ වගේ එක්සෑම් එකක් තියන්න ඕනේ කාලයක් තමයි මේ. හැබැයි තියලා තියෙන්නේ 12 අන්තිම එක. හේතුව ඉස්කෝලවල කිසිම විදියකින් මේ බහුතරයක් ඉස්කෝලවල සිලබස් කවර් කරලා නැහැ. 12 වසරේ අන්තිමේ වගේ තමයි තාම ඉන්නේ. හරිද? ඒ ඇයි කියන්නේ හේතුව අපි දන්නේ නැහැ. කොහොම හරි යම් කිසි හේතු මත වැඩේ කෙරිලා නැහැ. හරිද? දැන් මේ සැරේ විභාගයට යන. එතකොට 13 වසර කවර් කරන්න තියෙන්නේ තව මාස 4යි. 13 වසරේ සියලුම මේ සිලබස් කවර් කරන්න ළමයින්ට තියෙන ඉස්කෝලේ දවස් මාස 4යි. හරිද? දැන් ඇඩ්මිෂන් එක දාන්නත් ඔන්න මේ දවස්වල ඉස්කෝල වලින් කතා කරලා ළමයි ඇඩ්මිෂන් දානවා මේ දවස්වල. එතකොට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අගෝස්තු වල විභාගේ පැවැත්වෙනවා. එතකොට දැන් සාමාන්‍ය මේ වගේ යුගයකදී මේ පේපර් එකක් ළමයෙක් ඉස්කෝලේට ගිහිල්ලා ලියන්නේ අර තමන් කොයි මට්ටමේද දැන් A level වලට යනකොට ළමයා දැන් කොයි මට්ටමේද ඉන්නේ. එතකොට මේ මම සූදානම්ද විභාගයට මට මේ සැරේ ලියා ගන්න පුළුවන් වෙයිද? මම ලිව්වොත් ලකුණු කීයක් එයිද? අන්න ඒ වගේ ටෙස්ට් එකක් කරගැනීමේ අදහසින් තමයි මේක ඇවිල්ලා O level නෙමෙයිනේ. A level කියලා කියන්නේ ළමයෙක්ගේ තාම තීරණාත්මක විභාගයක්. ඒ ළමයා අනාගතයේදී කොහෙටද යන්නේ? මොකක්ද එයාගේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන විභාගයක් නේ ඔක අපි හොඳටම දන්නවා. එතකොට දැන් මේ වෙනකොට ඉස්කෝලවල ඒ විෂය නිර්දේශ ආවරණය කිරීමකුත් දකින්න නැහැ. ඊට අමතරව මේ ඉතුරු මාස 4 තුල තමයි ওই 13 වසරේට අදාළ සියල්ල ඉවර කරගන්න වෙන්නේ. ඊට අමතරව දැන් මේ දීලා තියෙන පේපර් එක මම මෙතන අවධානය යොමු කරන්නේ මේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන පේපර් එකක් සම්බන්ධව ඒ පේපර් එකේ දෙවනි පේපර් එක දිහාට ගියොත් එහෙම දෙවනි පේපර් එකේ ඇත්තටම මේ ස්ටෑන්ඩඩ් එකේ අඩුවක් තියෙනවා. දෙවනි පේපර් එක බැලුවොත් එහෙම මේ දෙවනි පේපර් එකේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් සාමාන්‍යයෙන් මේ දෙවනි පේපර් එකේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ඇත්තටම 6ක් එනවා. මම කියන්නේ දෙවනි පේපර් එකේ B කොටස සම්බන්ධයෙන්. මේකේ ව්‍යුහගත රචනා කොටස මන් ළඟ නැහැ. රචනා කොටස තියෙනවා B කොටස සහ MCQ එක තියෙනවා. එතකොට MCQ එකට MCQ දැන් A level විභාගෙදී කොහොම දෙන්නේ? දැන් සාමාන්‍යයෙන් විෂයක් කරන ළමයෙක් දන්නවා A level මම මේ කතා කරන්නේ IT පේපර් එක ගැන. 2026 A level වලට ලියන්න ඉන්න ළමයින්ගේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හදපු මේ සැරේ 12 අවසාන ශ්‍රේණි විභාගයක් විදිහට මේ සැරේ පවත්වපු තොරතුරු තාක්ෂණ විෂයට අදාළව ICT විෂයට අදාළව පේපර් එක ගැන තමයි මම මේ කියන්නේ. ඒතර දැන් මේකේ මට තේරෙනවා දැන් මේකේ බලන්න දැන් සාමාන්‍යයෙන් එන්නේ ප්‍රශ්න 6ක්. ප්‍රශ්න 6ක් එනවා B කොටසේ 6න් 4ක් තෝරගෙන ලියන්න පුළුවන් විභාගෙදී. ඒක සාමාන්‍යයෙන් පාස් පේපර් කරපු ළමයෙක් විභාගයේ පිළිබඳ උනන්දුව දක්වලා විභාගයට එන ගැටලු ආකාර සම්බන්ධයෙන් අවධානය දීපු කෙනෙක් දන්නවා ඒක.
ළමයෙක් දන්නවා කොහොමද විභාග පේපර් එක හැදෙන්නේ සහ විභාග පේපර් එකේ ස්ටෑන්ඩඩ් එක දන්නවා. ඒතර සාමාන්‍යයෙන් එහෙම ස්ටෑන්ඩඩ් පේපර් එකකට ලියලා තමයි අපි ඉන්නේ කොතනද අපිට ටයිම් මැනේජ්මන්ට් කරගන්න පුළුවන්ද? අපිට IT පේපර් එකේ සියල්ලමටම ලියා ගන්න පුළුවන්ද? ප්‍රශ්න හතරක් තෝරගෙන මට ටයිම් එකට ඉවර කරගන්න පුළුවන්ද? හරිද? මොන ප්‍රශ්න හතරද මම තෝරගන්නේ? ඔය වගේ දේවල් මේ ටෙස්ට් වෙන්නේ ඇත්තටම මේ යුගයේ පැවැත්වෙන විභාගවලනේ. දැන් ගිය අවුරුද්දේ පැවැත්වෙන විභාගේ ඒ තරම් වැදගත් නැහැ 2026 ලියන ළමයිට මේ අවුරුද්දේ තියෙන විභාග ටික තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒතර එවැනි පසුබිමක මම දැකපු දෙයක් තමයි දැන් මෙන්න මේ සමහර ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා ඒවා ඒ කියන්නේ ප්‍රමිතියක් නැහැ ඒ වගේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙතන දැන් මේ 6 වෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ පහ ප්‍රශ්නෙන් තමයි මේක පටන් ගන්නෙ. පස්වෙනි ප්‍රශ්නේ නම් දීලා තියෙනවා ලොජික් ගේට් ප්‍රශ්නයක්. ඒක අපි කමක් නැහැ කියමු. මොකද ඒකෙදිත් ඉතින් ඔය පිළිපොළ පරිපත පිළිබඳව අර්ධාකලක පූර්ණාකලක පිළිබඳව එතකොට නෑන් ద్వාර පමණක් භාවිතයෙන් පරිපත ඇඳීම නෝ ద్వාර පමණක් භාවිතයෙන් පරිපත ඇඳීම කානෝ සිතියම් භාවිතය වගේ දේවල් සම්බන්ධයෙන් පාවිච්චි කරන්න මේකේ කිසිම දෙයක් නෑ පළවෙනි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ලොජික් ගේට් ප්‍රශ්නෙට ලියන ළමයෙක් දන්නවා පහුගිය අවුරුදු වල මොනවද ඇවිල්ලා තියෙන්නේ ලොජික් ගේට් ප්‍රශ්නෙට A level වල මොනවද ඇවිල්ලා තියෙන්නේ මොනවද අහලා තියෙන්නේ මොන වගේ විෂය කරුණුද ආවරණය කරේ කියලා දන්නවා. නමුත් මෙතන ඇත්තටම ඒ පළවෙනි ප්‍රශ්නේ ඒ සම්බන්ධයෙන් කිසිම ආකාරයක මේකක් නැහැ. සරල සත්‍යතාව වගුවක් ඇඳීම ඒ ඔස්සේ SOP හා POS ප්‍රකාශන ලබා ගැනීම සහ ඒකට ලේබල් කරන ලද තාර්කික පරිපතේ සාමාන්‍ය and or not ద్వාර භාවිතයෙන් අඳින්න තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක ඊටාම සරල වැඩි කියලා මට හිතෙනවා. මේ සැරේ විභාගයට යන ළමයෙකුට ඒක ඊට වඩා අර කැම්පස් එකකට යන මට්ටමේ විභාගයක්ට මුහුණ දෙන්න යන ළමයෙකුට මේ ප්‍රමාණය ඉතා මදි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේද විදියට ඒ කියන්නේ මේකේ B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ විදියට තමයි දැන් සාමාන්‍යයෙන් එනවා නෙට්වර්ක් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එන්න ඕනේ. ලොජික් ගේට් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එන්න ඕන. එතකොට ඔය 12ට සාපේක්ෂව නම් ඉතින් අනිවාර්යෙන් ඔපරේටිං සිස්ටම් වගේ පාඩමක් සම්බන්ධ වෙන්න ඕනේ බර ප්‍රශ්නයක්. හරිද? මේකේ තියෙනවා ඒවා. නැත්තේ නෑ. මේකේ තියෙන ප්‍රශ්නවල අර ප්‍රමිතිය අඩුකමක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට දැන් මේකේ දෙවෙනියට අහලා තියෙනවා ප්‍රශ්නයක් වර්තමාන සමාජයේ සුහුරු ජංගම දුරකථන අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත්ව තිබේ. මේ රචනා ප්‍රශ්නයක් ගැන කියන්නේ මම. සුහුරු ජංගම දුරකථනයේ කොටසක් වන එක් ආදාන උපාංගයක් නම් කරන්න කියලා කියන. දැන් මේ වගේ ඒවා ඉතාම සරලයිනේ. ස්මාර්ට්ෆෝන් එකක ඉන්පුට් මේ කරන්න පුළුවන් කොටසක් අහනවා. ඉන්පුට් එකක් දෙන්න පුළුවන් කොටසක් අහනවා. සුහුරු ජංගම දුරකථනයේ කොටසක් වන ප්‍රතිදාන උපාංග දෙකක් නම් කරන්න. නේද? ඒ කියන්නේ ලේසි දේවල් මේ අහලා තියෙන්නේ. නවීන සුහුරු දුරකථනයේ ජෛවමිතික පද්ධතියකින් සුරක්ෂිත කළ හැකිය. සුහුරු ජංගම දුරකථනයක් සුරක්ෂිත කිරීම සඳහා සුදුසු ජෛවමිතික පද්ධති දෙකක් හඳුනා ගන්න. ඒක නම් කිරීමද අවශ්‍ය වෙන්නේ. නවීන සුහුරු දුරකථන ජෛවමිතික පද්ධතියකින් සුරක්ෂිත කර ඇත්තේ මන්දයි පැහැදිලි කරන්නේ. මේ පොඩි කතන්දර ටිකක් මේකේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කවදාවත් මේ A level paper එකක මේ වගේ අර සරල මට්ටමේ දැන් මේ කොටස් හතරෙන් ප්‍රශ්න ඉවරයි. ඒ කොටස් හතරෙන් ප්‍රශ්නේ අවසන් වෙනවා. මම හිතන්නේ ලකුණු 7මාරක් 100න් දෙන ප්‍රශ්නයක් සාමාන්‍ය ලකුණු 7මාරක ප්‍රශ්නයකට අපිට විභාගෙදී A level විභාගෙදී විනාඩි 25ක් වගේ කාලයක් වැය කරලා ඒ කාලය ඇතුළත තමයි කරන්න වෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ ලොකුයි සංකීර්ණයි හිතන්න තියෙනවා. ඒවත් එක්ක මේ ළමයාට ඒ ළමයා හොඳට ටෙස්ට් වෙනවා එතන. නමුත් දැන් මේ වගේ ප්‍රශ්නයක් දාපුවාම ළමයි අර 12 වසරෙන් බලාපොරොත්තු වෙන්නේ මෙහිම ප්‍රශ්නද කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒ කියන්නේ දැන් A level වලට ලියන්න යන ළමෙක් අනිත් එක දැන් 12 වසරේ අන්තිම වාරය කිව්වට ඔය ළමයි දැන් 12 නෙමෙයි ඉන්නේ. ඔය ළමයි ඉන්නේ 13. එතකොට 13 දැන් තව මාස 4කින් විභාගෙ ලියන්න යනවා. එතකොට දැන් 13ත් ඉවර වෙගෙන තමයි යන්නේ. එතකොට දැන් මේ ඉස්කෝලවල හරියට උගන්නගෙන ගියේ නැති ප්‍රශ්නයක් නිසා තමයි ඔක ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඉතුරු මාස 4කට යන්න, ඒ කියන්නේ තව විභාගයට තව මාස 4ක් තියෙන ළමයින්ට මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් ඒ ළමයි සමහර විට හිතන්න පුළුවන් A level කියන්නේ දැන් අපි හිතමු සමහර ළමයි පාස් පේපර්ස් දැකලවත් නැහැ කියලා. ඒතකොට ඒ ළමයි හිතන්නේ මොකද්ද මේක තමයි ස්ටෑන්ඩඩ් එක A level එකේ. දැන් මේ ප්‍රශ්නේන ස්වභාවය දන්න ළමෙක් මෙතනදී ගොඩක් වෙලාවට ඩිසපොයින්ට් වෙනවා. මේ අපි හිතපු විදිහට ප්‍රශ්න ඇවිල්ලා තිබුණේ නැහැ. එතකොට අර ළමයා ටෙස්ට් වෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒ ළමයා විභාගයට යන්නේ
තමන්ට කොච්චරක් මෙතන දැන් මේ විභාගයට මාස 4ක් තියෙන වෙලාවේ තමන් කොතනද ඉන්නේ කියලා බලන්නනේ. ඒතර දැන් මේ ටෙස්ටිං එක මෙතන වෙන්නේ නැහැ හරියට. මේක සරල වැඩි මේ හුඟක් ලේසි ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. දැන් මේක ප්‍රශ්නයක් ඇතුලේ පොඩි කොටසක් වගේ වුණා නම් ඔන්න ගැටලුවක් නැහැ. නමුත් ඊටාම පොඩි සරල ප්‍රශ්න තමයි මෙතන අහලා තියෙන්නේ. හරිද? ඊළඟට ඔය පද්ධති පාඩමෙනුත් අහලා තියෙනවා. දැන් පද්ධති පාඩම ගත්තාම පද්ධති පාඩම තමයි ඔය ඊළඟට ඔය 7 වෙනියට තියෙන ප්‍රශ්නේ. මම මේ කියන්නේ දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ නැති දැන් මෙතන මේ 5 6 7 8 කියලා ප්‍රශ්න හතරක්ම මේ තනි කොලයක් ඇතුලේ තියෙනවා. එතකොට දැන් ලියන්න ඕනෙත් 4යිනේ. එතන මිනිසුන් බොහෝ විට පද්ධති සමග අන්තර් ක්‍රියා කරයි කියලා එන්න එතනින් එහාට කෑල්ලක් දාලා තියෙනවා මේ පද්ධති නිර්වචනයක් ගැන අහලා තියෙනවා. තොරතුරු රැස් කිරීම සැකසීම වගේ දේවල් සම්බන්ධයෙන් ATM මැෂින් එකට අදාළව අහලා තියෙනවා. කොටස් 3යි තියෙන්නේ. හරිද? එතකොට දැන් බහුහර සකසනයි ඒකහර සකසනයි සම්බන්ධයෙන් අහලා තියෙනවා. ඒක ඇවිල්ලා 12 දෙවනි පාඩමේ වගේ නේවා. හරිද? කමක් නැහැ. දැන් ඒක මොනවා හරි මේ ප්‍රශ්න 3යි මේ රචනා ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්නයක් ලකුණු 7මාරක් දෙන රචනා ප්‍රශ්නයක්. දැන් පද්ධති සම්බන්ධයෙන් අහනවා නම් DFD එහෙම නැත්නම් context diagrams සංදර්භ සටහන් කියන ඒවා DFD level 0 සටහන් අඳින්න ළමෙක් දැනගෙන ඉන්න ඕන. DFD level 1 සටහනක් අඳින්න දැනගෙන ඉන්න ඕන. DFD level 2 සටහනක් අඳින්න දැනගෙන ඉන්න ඕන. ඊට අමතරව පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට දියඇලි ආකෘතිය, ජෛල් ආකෘතිය, සර්පිලා ආකෘතිය, පුනර්කරණ වෘද්ධි ආකෘතිය, RAD ආකෘතිය. එතකොට ඒ වගේ සම්බන්ධ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ශක්්‍යතා අධ්‍යයනයන් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඒවා තමයි මේක ඇතුලේ ටෙස්ට් වෙන්න ඕනේ මේ ප්‍රශ්නයක් ඇතුලේ. නමුත් මේක ඇවිල්ලා ඊටාම සරල මට්ටමේ මේක සාමාන්‍යයෙන් O level මට්ටමත් කියන්න අමාරුයි. O level මට්ටමටත් වඩා අඩු level එකක තමයි මේ ප්‍රශ්න පත්‍ර හැදිලා තියෙන්නේ. එතකොට දැන් ඊළඟට දැන් 4 වෙනි ප්‍රශ්නේ දිහා බැලුවත් ඒකත් අර ගොඩාක් තියරි කෑලි වලින් වගේ අහලා තියෙන්නේ වලාකුළු පරිගණක සංකල්පය ගැන අහලා තියෙනවා. ප්‍රාථමික හා ද්විතීක ආචාර්ය සම්බන්ධ අහලා තියෙනවා. එතකොට දැන් මේ වගේ ඒවා ගත්තාම ඒවා A level කියන ස්ටෑන්ඩඩ් එකේ නැති ප්‍රශ්න. ඊළඟට දැන් ඔය එහා පැත්තෙන් ගත්තාම දැන් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ ප්‍රශ්නේ එහෙම දාපු එක හොඳයි. මේ ඔපරේටිං සිස්ටම් සම්බන්ධව යම් ගාණක් හදන්න යම් කිසි ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඔන්න ඒක අපිට ස්ටෑන්ඩඩ් එකක තියෙනවා කියලා කියන්න පුළුවන්. ළමෙක් ටෙස්ට් වෙන හොඳ ප්‍රශ්නයක් ඒක. 10 වෙනි ප්‍රශ්නේ විදියට ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ විදියට දාලා තියෙනවා. ඒත් සබ්නෙට් මාස්ක් එක උපජාලාවරණේ 24 වෙනි එකක් තමයි දාලා තියෙන්නේ. 24 වෙනි එකක් දාලා තියෙනවා. ඊට අමතරව සෑම මේ ඔතන HR IT සහ විකුණුම් කියලා මේකේ තියෙනවලු දෙපාර්තමේන්තු තුනක් ටෙක්නෝවා කියලා සමාගමක. එතකොට ඒකේ HR IT සහ ඒ විකුණුම් කියන දෙපාර්තමේන්තු වල වෙත 192 168යි 1.0 ඇලයිරක් 24 කියන IP ලිපිනේ පවරා තියෙන ඔහොම කතාවක් තියෙන්නේ. එතකොට මේක ඉතින් ඊටාම ලේසියිනේ. ඇලයිරක් 24 කියලා කියන්නේ අන්තිම මේ බිට්ටට තමයි අන්ලොක් වෙලා තියෙන්නේ. ඒකෝ 2.8 වෙනි බලයේ IP ලිපින 256ක් තියෙනවා. ඔය 256 හතර කියන්නේ උපජාල හදන්න පුළුවන් දෙකේ බලයකට පමණක් නිසා උපජාල 3ක් නෙමෙයි 4ක් විදිහට අරගෙන දෙකේ බලයක් විදිහට 4ක් අරගෙන 256 හතරෙන් බෙදපුවාම එක්කෙනෙකුට 64 ගානේ හම්බ වෙනවා කියලා ඒක නිකම්ම පුරවගෙන යන්න පුළුවන්. මෙන්න මේ වගුව. මේ වගුව නිකම්ම පුරවගෙන යන්න පුළුවන්. ඉතින් ඒකත් සරල වැඩි. මොකද දැන් පහුගිය අවුරුදු වල A level වල ආපු නෙට්වර්ක් ප්‍රශ්න දිහා බලපුවාම ළමයි OSI ආකෘතිය, TCP/IP ආකෘතිය, දත්ත මුහුර්ජනාකාර, හරිද? එතකොට විවිධ සේවාදායක පරිගණක ගැන දැනගෙන ඉන්න ඕන. ඊළඟට ජාල ස්ථල සටහනක් අඳින්න දැනගෙන ඉන්න ඕන. ඊළඟට දැන් මේ ඇලයිරක් 24 නෙමෙයි ඇලයිරක් 26, ඇලයිරක් 19, 20 ඒ වගේ ඒවා ගැන දැනගෙන ඉන්න ඕන. ඉතින් ඒ සම්බන්ධයෙන් කිසිම ටෙස්ට් එකක් මෙතන කෙරිලා නැහැ. මේක ඊටාම සරල ප්‍රශ්නයක්. මේක සාමාන්‍යයෙන් ඇහැ වහලා හදන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් මෙතන ගත්තාම ඔය ප්‍රශ්න 6න් ප්‍රශ්න 5ක් විතරම මේ අවශ්‍ය කරන ස්ටෑන්ඩඩ් එකේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අර ළමෙක් A level O level කෙසේ වෙතත් A level ලියන්න යන ළමෙක් සහ විශේෂයෙන්ම මේක හොඳයි ඔන්න පළවෙනි වාර දෙවෙනි වාර විභාගයකදී වගේ එහෙම ළමෙක් අර A level වලට ආපු කාලේ ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් හොඳ නැහැ. නමුත් දැන් මේ සැරේ විභාගේ ලියන්න යන ළමයෙක් මේ වගේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීම තුල ඒ ළමයා ඩිසපොයින්ට් වෙනවා. මොකද ඒ ළමයා ඇත්තටම ටෙස්ට් වෙන්නේ නැහැ නේද එතන. ඒතර ඌ දන්නේ නැහැ ඌට අමාරු ප්‍රශ්නයකට ලියන්න පුළුවන්ද?
අමාරු ප්‍රශ්නයකට ලියන්න උට කාලය ඇතිද? ඒ විෂය කරුණු දන්නවද නැද්ද? ඒවා ගලප ගන්න උට පුළුවන්ද බැරිද? ඒ කිසිම දෙයක් මෙතනදී ටෙස්ට් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අඩුපාඩු ගොඩාක් තියෙන ප්‍රශ්න පත්‍රයක් මේකේ තියෙන්නේ මේ සැරේ හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ කරලා තියෙන වැඩේ සම්බන්ධයෙන් ඇත්තටම ටිකක් අවධානය යොමු වෙන්න ඕන. රජයේ අවධානය මේ වෙනුවෙන් යොමු කරලා මෙවැනි ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියකින් තොර ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කිරීම වෙනුවට හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන ප්‍රශ්න පත්‍ර ළමයිට දෙනවා නම් හොඳයි. මොකද අපි යන්නේ A level විභාගයට, තරඟ විභාගයට යන්නේ, කැම්පස් එකට තේරෙන්න ලියන විභාගයකට යන්නේ. එතකොට අර ලොකු අපසරියක් තියෙන විෂය ධාරාවක් තුල ඊටාම සීමිත කරුණු ප්‍රමාණයක් නැත්නම් සමහර ඒවා නම් ඇත්තටම චූටි දේවල් ඒවා දාලා හදලා තියෙන මේ ප්‍රශ්න පත්‍ර මේ වගේ ඒවා ඇත්තටම මේ ළමයෙක්ට මේක අනුමත කරන්න අමාරුයි. මේ වගේ මේ ආකාරයෙන් දුන්නොත් මේක නෙමෙයි A level විභාග මට්ටම. එතකොට A level විභාග මට්ටමට සුදුසු ආකාරයේ ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී පාසල් තුලින් නිකුත් වෙනවා නම් ඒක ළමයාට වැඩක් වෙයි කියලා මම අදහස් කරනවා. මොකද නැත්තම් ළමයාට වෙන්නේ ළමයා හිතනවා එකක් තමයි ළමයා හිතනවා විභාගයට ගියත් මේ වගේ පේපර් එකක් හම්බෙයි කියලා ඌ උදාසීන වෙනවා. එහෙම නැත්තම් ඌ ඇත්තටම වැඩ කරලා ලොකු කම්පිටිෂන් එකකට ඕකේ වෙලා ඉන්න ළමයෙක් නම් ඌ මේ ප්‍රශ්න පත්‍රයට ලියන්න පටන් ගත්තාම ඩිසපොයින්ට් වෙනවා. මොකද හොඳට පාඩම් කරලා හොඳ ඒකක් ගන්න පුළුවන් මට්ටමක ඉන්න ළමයෙක්ට වගේ මේ වගේ ප්‍රශ්න පත්‍රයක් ඊටාම සුළු කාලයක් තුල ලියලා අවසන් කිරීමේ හැකියාව තියෙනවා. හිතන්න දෙයක් ඇත්තටම නැහැ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න පත්‍ර මින් ඉදිරියට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ ඉදිරිපත් කළ තියෙන මේ වගේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් අපේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවධානයක් දෙන එක හොඳයි. මොකද නැත්තම් මේක ළමයින්ගේ අනාගතයටයි හානියක් වෙන්නේ. මොකද හැම ළමයෙක්ගේම කඩයිම ජීවිතේ කඩයිමක් මේක ලොකු කඩයිමක් ටර්නින් පොයින්ට් එකක්. එතකොට එතනට යන ළමයෙකුට මේ වගේ අසාධාරණයක් වුණොත් ඒක ඒ ළමයින්ගේ ජීවිතයටම අනාගතයටම බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ අධ්‍යාපනයේ තියෙන ක්වොලිටි එක ප්‍රශ්න පත්‍රයක තියෙන ක්වොලිටි එක මීට වඩා මේන්ටේන් වෙනවා නම් හොඳයි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පොඩි අදහස් දැක්වීමක් කරන්න අද අපි වීඩියෝ එකත් එක්ක එකතු වුණේ. එහෙනම් නැවත දවසක හම්බෙමු. එතෙක් ඔබ සියලු දෙනාට ජය.